ඔන්න ඔයාලා විශ්වාකර්ෂණ නීතිය ගැන දැනගෙන හිටියට මෙන්න මේ දේ ගැන හරියටම දැනගෙන හිටපු නැති නිසා වෙන්න පුළුවන් ඔයාලගේ මොනවම හරි හීනයක් හරි බලාපොරොත්තුවක් හරි ඔයාලා මොනවම හරි විශ්වයෙන් ඉල්ලන දෙයක් තියෙනවා නම් හරි එහෙම දෙයක් තාමත් ඔයාට ඉෂ්ට වෙලා නැත්තම් මෙන්න මේ වැරද්ද ඔයාලා කරන නිසා මේක ඔයාලට සිද්ධ වෙලා නැති වෙන්න පුළුවන්. ඉතින් මම ඔන්න අද ඔයාලට ලොකුම ලොකු රහසක් තමයි මේ කියලා දෙන්න යන්නේ. මේක හරි විදිහට කරෝතින් ඔයාලට අනිවාර්යයෙන්ම ඔයාලා හිතන හැම දෙයක්ම ඕනම දෙයක් නෑ බෑ කියලා දෙයක් නෑ. ඔයාලා හිතන ඕනම දෙයක් මේක හරියටම කරෝතින් අනිවාර්යයෙන්ම ඔයාලගේ කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේකට අධ්‍යාපනයේද රස්සාවද විවාහයේද ආදර සම්බන්ධයක්ද මුදල්ද මේ ඕනෙම දෙයකට ඔන්න මෙන්න මේ ක්‍රමය හරියටම කරන්න. දැන් ඔයාලා අපේ මුදල් කියලා ගමුකෝ නැත්නම් ආදර සම්බන්ධයක් ගැන හිතමුකෝ. අපි කවුරු හරි කෙනෙක් ගැන බලාපොරොත්තු වෙනවා කියලා හිතමුකෝ. එහෙම නැත්නම් යම්කිසි අපි හිතමුකෝ ලක්ෂ 10ක මුදලක් ඔයා බලාපොරොත්තු වෙනවා කියලා. දැන් ඔයා මේ වෙනුවෙන් මෙතඩ්ස් කරනවා, ජර්නලින් කරනවා, මේ හැම දෙයක්ම විශ්වාකර්ෂණ නීතියෙන් ඒකේ තියෙන එක එක දේවල් ඔන්න කරලා ඉතින් දැන් ඔන්න හිතා ඉන්න ඇයි තාමත් මේක සිද්ධ වුණේ නැත්තේ කියලා. දැන් ඔන්න හරි මම මෙච්චර කාලයක් දෙන්නම් ගාලා එහෙම බල හිටියත් සමහර වෙලාවට මේක දිගටම ඉෂ්ට වෙන්නේ නැතුව කල් ඇදී යනවා. ඉතින් මේකට එක හේතුවක් තියෙනවා. අපි කොච්චර මෙතඩ්ස් කරත් අපි කොච්චර දේවල් කරත් මේක වෙනුවෙන් කැප වෙලා දේවල් කරත් මෙන්න මේ මං අද කියලා දෙන දේ ඔයාලා හරියටම කරේ නැත්තම් ඔයාලගේ මේ කිසිම දෙයක් ඔයාලට ලැබෙන්නේ නැහැ. ඉතින් මේ විශ්වයේ මේ හැම දෙයක්ම කියන්නේ අපේ මනස අපි හරියට ඒ කියන්නේ අපි මේ මනසෙන් අපේ මේ හිත ඇතුළෙන්ම අපි මේක විශ්වාස කරන්න ඕනේ. දැන් අපි හිතමුකෝ ලක්ෂ 10ක මුදලක් මට හම්බ වෙන්න කියලා මම මැනිෆෙස්ට් කරනවා. ඉතින් මේ මැනිෆෙස්ට් කරනකොට මගේ හිත ඇතුලෙන් මොනවා වුණත් පුංචි හරි චකිතයක් තියෙනවා නම් මට මේක හම්බ වෙන්නේ නැති වෙයි කියලා මේක ගැන විශ්වාසයක් නැතුව තියෙනවා නම් අපිට මෙන්න මේක හම්බ වෙන එක වැළකෙනවා. අන්න ඒ වගේ තමයි ඔයා හිතන හැම දෙයක්ම ඔයාගේ හිත ඇතුලෙන්ම ඔයාට විශ්වාස කරගන්න බැරි නම් ඒ කියන්නේ මේක ගැන පුංචිම හරි සැකයක් හිතේ මතුවලා තියෙනවා නම් ඔයා මේ හිතන දේ ඒ විදිහට සිද්ධ වෙන්නේ නැතුව යනවා. දැන් ඔයා හිතන්න අපි මැප් එකක් දාගෙන කොහේ හරි ගමනක් යනවා. දැන් ඔන්න අපි මැප් එක දානවා. අපිට යන්න ඕනේ තැන දාලා අපි මේ මැප් එක දානවා. මේ මැප් එක දාපුවම අපි මගදී කොහේ හරි අපේ අතින් පාරක් වර්ධිනවා. අපි මොකක් හරි මේ එක ළඟ තියෙන පාරවල් දෙකකින් හැරෙන්න තියෙන එකක් අපි වරද්දලා අනිත් පාරේ හැරුණා කියන්නකෝ. මොකද්ද මේ මැප් එකට වෙන්නේ? මේ මැප් එක ආපහු මේක රීඩිරෙක්ට් කරලා කොහොම හරි අපේ ගමනේ අවසානයේට අපි එක්කන් යනවා. අපි මැප් එකක් දාගෙන යනකොට අපිට පාරක් වැරදුනත් අපි ඒක ගැන මේ දුක් වෙනවද නැහැ. අපි දන්නවා මේ මැප් එක ආපහු ඒක විහිම් මේක හදලා අපිව කොහොම හරි අපේ ගමනාන්තයට එක්කන් යනවා කියලා. ඒ වගේ අපි හිතමු තව උදාහරණයක්. දැන් අපි හෝටලයකට ගිහිල්ලා කෑමක් ඕඩර් කරනවා. දැන් මේ කෑම ඕඩර් කරාට පස්සේ අපි සරලම කෑමක් ගමුකෝ. අපි හිතමුකෝ අපි ෆ්‍රයිඩ් රයිස් එකක් ඕඩර් කරනවා. දැන් මේක ඔයාගේ මේසේ උඩට එනකන් ඔයා මේක ගැන මේ සැකයක් තියාගන්නවද? මේක ඒද නැද්ද? ඒ වගේ ඔයා මේක ගැන සැකයක් හිතා ගන්නවද? නෑනේ. අපි මොකක් හරි ඕඩර් එකක් දැම්මම ඒක අනිවාර්යයෙන්ම අපේ මේසේ උඩට එනවා කියන විශ්වාසය අපේ ගාව තියෙනවා. අපි හිතමු අපි මොකක් හරි ඩිලිවරි එකක් දාලා තියෙනවා. මේ ඩිලිවරි එකට දිනයක් දෙනවා. මෙන්න මේක එන්නේ බදාදට. බදාද මේ වෙලාවත් අතර මේක ඔයාලට ලැබෙනවා කියලා ඔන්න ඔයාලට මේ ඕඩර් එක ප්ලේස් කරන වෙලාවේදී මේ වෙලාව හම්බ වෙනවා. එතකොට ආයෙ දැන් මේ බදාද හම්බ වෙනවා කියව එක ඔයා සඳුදායි කියලා බලාගෙන ඉන්නවද? අඟහරුවාදයි කියලා බලාගෙන ඉන්නවද? නෑනේ. ඔයා දන්නවා හරියට මේක මට බදාද තමයි හම්බ වෙන්නේ කියලා.
ඒ විශ්වාසය ඔයාගේ හිතේ තියෙනවා. අන්න ඒ වගේ ඔයා මේ ඔයා හිතන ඕනෙම දෙයක්, ඔයා හිතන ඕනෙම දෙයක්, ඔයා මැනිෆෙස්ට් කරන ඕනෙම දෙයක් ඔයාගේ මේ හිත ඇතුලෙන් තදින්ම විශ්වාස කරන්න ඕනි. ඔයා ඒක ලබන්න සුදුසු කෙනෙක් කියන එක ඔයා විශ්වාස කරන්නම ඕනි. ඒක විශ්වාස නොකරන තාක්කල් මේ කිසිම දෙයක් ඔයාට සිද්ධ වෙන්නේ නැහැ. අන්න ඒක තමයි අපි මේ පුංචි දේවල් කරලා අපේ හිතේ මෙන්න මේ විශ්වාසය කියන දේ තහවුරු වෙන මේක එක්සර්සයිස් එකක් වගේ. කියන්නේ මේ අපි ලොකු දේවල් හිතන්න කලින් අපිට අනිවාර්යයෙන්ම ලැබෙයි කියලා හිතන පුංචි දේවල් දිනෙදා ජීවිතේදී මේ සිද්ධ වෙන පුංචි දේවල්. ඔයා හිතන්න වාහනයක් නවත්තන්න යනකොට ඒකට අවශ්‍ය ඉඩ ප්‍රමාණය අපිට පාකින් එකක් හම්බ වෙයිද? මෙන්න මේ වගේ සරල දේවල් මුලින් කරන්න. කරලා ඔයාගේ මේ හිතේ විශ්වාසය කියන දේ තහවුරු කරගන්න. මොකද අපිට එකපාරටම ලොකු දෙයකට යන්න බෑ. අපිට හැම දෙයකටම මේ පුහුණුවක් ඕනේ වෙනවා. ඉතින් මේ වගේ පුංචි දේවල් මැනිෆෙස්ට් කරලා මේ හිතෙන් විශ්වාසය කරන්න, ඒ කියන්නේ තමන් ඉල්ලන දේ විශ්වාස කරන්න හිත පුරුදු කරගන්න. මෙන්න මේ විදිහට මේක ස්ථීර වශයෙන්ම මට ලැබෙනවා කියන එක මම දන්නවා. මම බලාපොරොත්තු වෙනවා කියලා කියන්න එපා. මට මේක ස්ථීර වශයෙන්ම ලැබෙනවා කියන එක මම විශ්වාස කරනවා. අන්න ඒ තැනට වගේ හිත හදාගෙන ඒක ඇත්තටම හදවතින්ම ඔයාට ඒක කරන්න පුළුවන් වෙච්ච දවසකට ඔයාගේ අවශ්‍ය දේවල්, ඔයා හිතන දේවල්, ඔයා මැනිෆෙස්ට් කරන දේවල් ඔයාට ලැබෙන්න පටන් ගන්නවා. ඉතින් මේක කරලා කාටවත්ම කියන්න එපා කියලා මම කියලා තියෙන්නේ. දැන් ඔයා හිතන්න මම දැන් ඉන්නවා. මම දැන් දන්නවා මට කියා ගන්නවා මම මැනිෆෙස්ට් කරනවා මම ડોක්ටර් කෙනෙක් වෙනවා කියලා. මම දන්නවා ඒක මට කරන්න පුළුවන් කියලා මම ડોක්ටර් කෙනෙක් වෙනවා. ඒක මම විශ්වාස කරනවා. දැන් ඔයා හිතන්න මම මේක කාට හරි කිව්වහම කාටම හරි අම්මට හෝ තාත්තට හෝ හරි වේවා මම දැන් ගිහින් කිව්වොත් මම ડોක්ටර් කෙනෙක් වෙනවා මම මෙහෙම හිතනවා එහෙම කියලා එයාලා ඒකට මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද? ඔයාට ওই වයසේදී කොහොමද ඔයා ડોක්ටර් කෙනෙක් වෙන්නේ? ඕකට තව කොච්චර කාලයක් ඔයා කරන්න හිතාගෙන ඉන්නවා කියලාද හිතන්නේ? ඔය වගේ එක ඔයාට නෙගටිව් හරි ඕක නොවන පැත්තට හරි මොනවාම හරි අදහස් දක්වනවා අපි අපේ දේවල් කාට හරි කිව්වහම. එහෙම වුණාම වෙන්නේ ඒ නෙගටිව් එනර්ජි එක ඔයත් එක්ක හුවමාරු වෙනවා. අන්න එහෙම වුණාමත් ඔයාට මේ ඔයා හිතන දේවල් කරගන්න අමාරු වෙනවා. කරගන්න එක බාධක කල් යනවා. මේ වගේ දේවල් වෙනවා. ඒක නිසා මේ දේ තමන් විශ්වාස කරලා තමන් මේ දේ ගැන හිතුවට පස්සේ ආයෙ එතනින් එහාට ඒක කිසිම කෙනෙකුට කියන්න යන්න එපා. ඒක තමන් ළඟ විතරමක් තියාගන්න. කිසිම කෙනෙකුට මොනම හේතුවක් නිසාවත් ඒ දේ ඉෂ්ට වෙනකම්ම කියන්න යන්න එපා. ඒ ශක්ති හුවමාරුව සිද්ධ කරගන්න එපා. මොකද තමන්ගේ ශක්තිය තමන් ළඟ රඳවා ගන්න එක අතිශයින්ම වැදගත් කාරණාවක්. ඉතින් මේ වගේ අපේ මේ මැනිෆෙස්ටේෂන් අපෙන් වළක්වන අපි පාවිච්චි කරන වචන ටිකක් තියෙනවා. මෙන්න මේ වචන අපි අපේ දිනදා ජීවිතේදී කියන එක නතර කරගන්න ඕනේ. එන්නේ ඒ වචන අපි නොහිතුවාට ඒ වගේ මාර විදියට අපි මේ මැනිෆෙස්ට් කරන දේවල් වැළකීලා තියෙනවා. මම ඊගාව වීඩියෝ එකේ මොනවද ඒ වචන කියන එක ඔයාලට කියලා දෙන්නම්. අද මේ කියලා දුන්න මේ කාරණාව ඔන්න ඔයාලගේ මැනිෆෙස්ටේෂන් වලදී යොදාගෙන කරලා අනිවාර්යයෙන්ම බලන්න ඔයාලගේ මැනිෆෙස්ටේෂන් සාර්ථක වෙන විදිහ. ඉතින් ඉක්මනින්ම අර මම පොරොන්දු වෙච්ච වීඩියෝ එක අරගෙන එනකන් අද මේ වීඩියෝ එකෙන් මම ගිහින් එන්නම්. ඔයාලට හැමදාමත් වගේ ජයම මම ප්‍රාර්ථනා කරනවා.